මම බලුවා අපේ ජනාධිපතිතුමාව ජෆ්නාවල මම සිංහලෙන් කතා කරන්නේ හැබැයි පෝයා දවසල පෝයාට තියන්නේ පෝයා කියන සිංහල වචනයක්. ඒ වගේ පුකට අපි කන පුකට පුක කියලා තමයි සිංහල වචනේ තියෙන්නේ. දෙමළ වචනේ තියෙන්නේ. ඒවට වෙන වචනයක් නැහැ. කිරිබත් කියන්නේ වෙනක්. ඒ නිසා මම දැක්කා අපේ ජනාධිපතිතුමාව දවස් දෙකකට කලින් අපේ මිනිසුන්ට පුක දුන්නා. ඊට පස්සේ අපේ මිනිසුත් පුක හදලා දුන්නා. මම විශ්වාස කරනවා අපේ ජනාධිපතිතුමා විල්ලා අපේ උත්තර ජනතාවට පුක දෙන්න නැවේ අපි බලාපොරොත්තු වෙන හිටියේ. අපි බලවේ පුක කියන කෑම හදලා දෙන්න අපි ජනාධිපතිතුමාට බලාපොරොත්තු වෙලා නැහැ. අපි හිටියේ පුක බත් හරි නැත්තම් කිරිබත් හරි ඒ බත් එක පාවිච්චි කරන එක ඒ කියන්නේ හදන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උතුරේ ගොඩක් දේවල් විසඳන්න තියෙනවා. අපි බලුවා උතුරේ ඉන්න මේ අපේ පලාලි ඒරියා එකේ තියෙන අපේ ලෑන්ඩ් එක රිලීස් කරන්න කියලා ඒක බලාපොරොත්තු වුණා. ඊට පස්සේ උතුරේ ඉන්න ජනතාව මෙතුමාට සඳ දුන්නේ විශ්වාස කරලා මෙතුමා දෙමළ ප්‍රභාකරන් විදියට ඉන්නවා කියලා විශ්වාස කර තමයි අපි මෙතුමාට ඡන්ද දුන්නේ. මෙතුමා වෙලා පුක හදලා දෙන්න නැවේ අපි උතර මෙතුමා බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම විශ්වාස කරනවා උතර ජනාධිපති එනවා නම් එතනින් ඇවිල්ලා ජාතිවාදී ආවුස්සන එක අපිට කැමති නැහැ. දැන් ඇවිල්ලා ජනාධිපතිතුමා කතාවක් දෙනවා. දැන් මේ වසන්ත සමරසිංහ මහත්තයා මෙතන කතා කරලා ගියා. මට මේක අනිවාර්යෙන් කියන්න කැමතියි. දැන් උතුරේ මේ ජනාධිපතිතුමා විල කියනවා අනුරාධපුර බෝධි තියෙනකොට අනුරාධපුර පව් වෙලා උතුර සිංහල ජනතාව වෙනවා කියන්නේ ජාතිවාදී ආවුස්සන්න කියලා. එතකොට උතුරේ අපිට සිංහල ජනතාව මුණ ගැසෙන්න කැමති නැද්ද? සිංහල ජනතාව බලන්න කැමති නැද්ද? අපි කැමති. අපි දකුණේ ඉන්න සිංහල ජනතාවට හැමදාම කියන්නේ උතුරේ ඇවිල්ලා අපි ඉන්න දැනම අපි ඉන්න විදිය බලන්න. අපේ ජනතාව ඉන්න විදිය බලන්න. අපි කොච්චර අමාරුවෙන් ජීවත් වෙනවා කියලා බලන්න එන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා කියනවා இன்னும் 2 நிமிடங்கள் මෙතුමා මේ ජනාධිපතිතුමා කියනවා දකුණ ඉන්න මිනිස්සු උතුරට එන්න ජාතිවාදී උසෙන්න කියලා. එතකොට දැන් මම උතුර ඉන්නවා. මං ගවිලා දකුණ තියෙන හෝවිලකට යන්න බැරිද? එතකොට දකුණ හොඳ හෝවිල එක තියෙන ඉඳා මට යන්න බැරිද? දකුණ තියෙනවා කෝඩේශ්වරම්. දැන් ගවිලා උතුර නැල්ලූර තියෙන ඉඳා මට යන්න බැරිද? එතකොට මම විශ්වාස කරනවා මේගොල්ලෝ තමයි ජාතිවාදී ආවසන්. එකක් මතක තියාගන්න. මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ අපේ මිනිස්සු මරනවා කියලා මම අදත් පිළිගන්නවා. හැබැයි දැන් ඕගොල්ලෝ ජම්පර් එකක් දාලා උතුරේ යන්න පුළුවන් නම් ඒක එකම හේතුව මහින්ද රාජපක්ෂ ඕගොල්ලෝම දෙයියෝ. මගේ දෙයියෝ වෙන්න බෑ කවදාවත්. හැබැයි ඕගොල්ලෝම දෙයියෝ. හැබැයි එතුමා අපිත් එක්ක අපි වෛරයෙන් කියන්නේ අපි කැමැතින් කියන්නේ අපිත් එක්ක රණ්ඩු වෙලා අපේ නායකයව නැති කරලා එතුමා ජයග්‍රහණය කරා කියන්නේ මේ ඉන්න රටේ ජනතාව එයාව එළියට දාලා දැන් බලන්නකො ආගමත් නැහැ. 5000 දෙන්න කියනවා කියලා ඒලෙවල් ළමයිට පුදිය ගන්න කියලා. ආපහු තව ආප කතාව පටන් ගත්තා. ඒ ආප ලියුමක් ගෙනත් දැම්මේ මම. LGBTQ කියන කතාව මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ගෙනත් දැම්මේ මම. හැබැයි අද වෙනකම් ග්‍රේඩ් 6 ළමයිට ඒක උගන්වනවා කියන කොච්චර දැනට ඒ මොඩියුල් එක අයින් කරගත්තොත් මොඩියුල් එක සම්පූර්ණයෙන්ම අයින් කරගත්තොත් නැත්නම් තව අවුරුද්දක් දැම්මොත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ළමයි body.net LK එක හොයලා ඉවරයි. ඒ වගේ ගොඩක් දේවල් හොයලා ඉවරයි. මේගොල්ලෝට INGO එක හරි NGO එක හරි සල්ලි එනවා නම් අපි දන්නේ නැහැ මේ ඒ සල්ලි කොහමද එන්නේ? පෙළවෙත එනවාද නැත්නම් ටිල්වින් සිල්වාට එනවා කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතිය තියෙනවා. මම විශ්වාස කරනවා 80%ක් 85%ක් මේ රට සිංහල ජනතාව ඉන්න නිසා මේ රට සිංහල බෞද්ධ රට කියලා ඕගොල්ලෝ කිව්වාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් කැමති මේ රට ඇතුලේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට ජීවත් වෙන්න. හැබැයි මම බලනවා මේගොල්ලෝ NPP ඇවිල්ලා දැන් අවුරුද්දක් ඇවිල්ලා එක දේශපාලනයක් ප්‍රශ්නයක් කතා කරලා ඉවර කරගත්තද? දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර තියෙන ප්‍රශ්න එකක්වත් ඉවර ගත්තද? 13 සංශෝධනය මේක කරාද? කිසි දෙයක් කරලා නැහැ. කිසි දෙයකට උත්තර නැහැ. හැබැයි උත්තරය ඇවිල්ලා පුක හදලා දෙනවා අපිට. අපි පුක හාලා අවුරුදු 40ක්. ඒ නිසා අපිට நேரம் முடிவடைந்து விட்டது. පුක හදලා දුන්නත් අපිට ඒක ඕනේ නැහැ. අපිට ඕන මේ රට සමානට ජීවත් වෙන්න සිංහල ජනතාවත් එක්ක ජීවත් වෙන්න අපිට ලස්සන රටක් හදන්න ඕනේ. මමත් පිළිගත්තා මේගොල්ලෝ කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තව අවුරුදු 5ක් අවුරුදු 10ක් කොහමද ජීවත් වෙන්නේ කියලා තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ බලන්නේ. හැබැයි මම එකක් කියන්නම්. ඕගොල්ලෝ තව අවුරුදු 4ක් තියෙනවා. ඒ අවුරුදු ඇතුලේ 4ක් ඇතුලේ ඕගොල්ලෝ ජංගිස ප්‍රමාණයකට වැඩ කරේ නැත්නම් ආ ඊළඟ පාරේ එනකොට ඕගොල්ලෝ පාරට දකින්න වෙනවා අපිට.